කරන්න කියලා. අපි මුලින්ම කතා කරා එකතු කරන විදිය. ඊට පස්සේ අපි කතා කරා ඩිරෙක්ට් සම් එකෙන් එකතු කරන විදිය. දැන් අපි යන් කොහොමද මැට්‍රික්ස් ගුණ කරන්නේ කියලා බලන්න. මුලින්ම අපි බලමු එක මැට්‍රික්ස් එකකින් එක මැට්‍රික්ස් එකක් තිබ්බොත් කොහොමද අපි ගුණකරණය කරන්න කියලා. ඒකේ මම දෙන්නම් ගානක් මෙහෙම තියෙනවා කියලා හිතමු. එතකොට මේකේ අපෙන් අහනවා 3යි a කියලා හිතන්නකෝ. එතකොට 3යි a කියලා කියන්නේ a 3ෙන් වැඩි කරනවා කියන එකනේ. a කියන එක 3ෙන් වැඩි කරනවා කියන එකනේ 3යි a කියලා කියන්නේ. එතකොට අපෙන් මේ වගේ ගානක් ඇහුවොත් අපි ඒක හදන්නේ මෙහෙමයි. මේ ඇතුලේ තියෙන හැම සංඛ්‍යාවක්ම අපි 3ෙන් වැඩි කර මෙතන ඒ සමාන විදිහට දාගෙන යන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි ගමු 1 තියෙනවා 1 අපි වැඩි කරනවා 3ෙන්. සීස් තැනක් තිබ්බා. ඊගාවට 2 වැඩි කරනවා 3ෙන්. ඊගාවට තියෙන 3 වැඩි කරනවා 3ෙන්. ඊට පස්සේ 5 වැඩි කරනවා 3ෙන්. 6 තියෙනවා 6 වැඩි කරනවා 3ෙන්. 7 වැඩි කරනවා 3ෙන්. ඊට අපිට මෙතන උත්තර එනවා 3යි 2 වරක් 3 6යි 3 වරක් 3 9යි 5 වරක් 3 15යි 6 වරක් 3 18යි 7 වරක් 3 21යි. මේක සරලයි. මෙච්චරයි තියෙන්නේ. එක මැට්‍රික්ස් එකකින් ආවොත් මෙහෙම තමයි අපි ගුණ කිරීම සිද්ධ කරන්නේ. දැන් මෙතන 2 ආව කියලා හිතන්නකෝ. අපෙන් ඇහුව කියලා හිතන්නකෝ 2යි වල මේ ගුණිතය. එතකොට අපි මෙතනට 3 නෙමෙයි දාන්නේ. 2කින් වැඩි කරගෙන තමයි යන්නේ. ඒ විදිහට තමයි මේ එක මැට්‍රික්ස් එකකින් ගුණ කිරීම සිද්ධ වෙන්නේ. හරි. ඊට පස්සේ අපි බලමු කොහොමද මැට්‍රික්ස් දෙකක් ආවොත් ගුණ කිරීම සිද්ධ වෙන්නේ කියලා. හරි. අපි මේකෙන් ගානක් බලමු දැන්. මේ තියෙනවා ඒ සමානයි. සමානයි. තනි කොලම් එකක ගානක් තමයි අපි හදන්න තියෙන්නේ එකේ. එයාලා අපෙන් අහනවා AB වැඩිනම උත්තරේ කොහොමද කියලා. එතකොට අපි ගුණ කරමු AB වලින් ගුණ කරමු. එතකොට අපි මේ කරන්නේ අපි ගුණ කිරීමේදී කරන්නේ පළවෙනි මෙට්‍රික් එකේ පළවෙනි රෝ එක, ඒ කියන්නේ මේක වැඩි කරන්නේ දෙවෙනි මෙට්‍රික් එකේ පළවෙනි කොලම් එකේ. මේකේ. එතකොට මේකේ කොලම් එකක් තියෙන නිසාම මේ රෝස් දෙකම වැඩි වෙන්නේ මේ තනි කොලම් එකේ. ඊගවට මේක ඉවරුනාම මේ රෝ එක වැඩි කරලා ඉවරුනාම තමයි අපි දෙවෙනි රෝ එකට එන්නේ. අපි ගානක් හදලා බලමු. එතකොට අපි මේක මෙහෙම ලියා ගන්නවා. බලමු. දැන් පළවෙනි රෝ එකේ පළවෙනි ඉලක්කම තියෙනවා. අපි මේ පළවෙනි ඉලක්කම වැඩි කරනවා දෙවෙනි මෙට්‍රික් එකේ මෙන්න මේ 3කින් ඉලක්කම. ඒක බලමු. එතකොට මේක වැඩි වෙන්නේ 1 වැඩි වෙනවා 3. හරි. ඒක ලිව්වා. ඊපස්සේ අපි මෙතනට එකතු කිරීමේ ලකුණක් දානවා. ඊට පස්සේ තියෙන ඉලක්කම 2 අපි වැඩි කරන්නේ කීයෙන්ද? 2. 2 වැඩි කරනවා 2. ඊපස්සේ එකතු කරනවා. ඊපස්සේ එනවා 3 අපි වැඩි කරනවා 4. 3 කිරීම 4. හරි. පළවෙනි රෝ එක ඉවරයි. ඊට පස්සේ අපි යනවා දෙවෙනි රෝ එකට. දෙවෙනි රෝ එකේ තියෙන 5 අපි කීයෙන්ද වැඩි කරන්න ඕනේ? 3. 5 වැඩි කරනවා 3ෙන්. එකතු කිරීම ලකුණු දානවා. 6 වැඩි කරනවා 2කින්. එකතු කිරීම ලකුණු දානවා. 7 වැඩි කරනවා 4. හරි. ඒ ටික අපි හදාගත්තා. ඊට පස්සේ මේක සුළු කරගෙන යන්න තමයි තියෙන්නේ. සුළු කරමු අපි. මෙතන තියෙනවා 1 වරක් 3 3යි 3 එකතු කරනවා 2 වරක් 2 4යි එකතු කිරීම 3 වරක් 4 12යි. පස්සේ 15ට එනවා 5 වරක් 3 15යි එකතු කිරීම 6 වරක් 2 12යි එකතු කිරීම 7 වරක් 4 28යි. පස්සේ තවත් සුළු වෙනවා මේක බලමු. එතකොට මේ ඔක්කොම එකතු කරගෙන යන්න තියෙන්නේ 3යි 4යි 12යි සංඛ්‍යා තුන එකතු කරාම අපිට උත්තරේ එනවා කීයක්ද? 19ක් කියලා. ඊපස්සේ 15යි 12යි 28යි කියන සංඛ්‍යා තුන එකතු කරාම උත්තරේ එනවා 55. මේක තමයි අවසාන උත්තරේ. එතකොට මේක අපිට එන්නේ තනි කොලම් එකක උත්තරයක් තමයි එන්නේ. මේ මැට්‍රික්ස් දෙකක් ගුණ කරද්දී අපි එන උත්තරේ හොයාගන්නේ
මේකේ එන්න ඕනේ අපිට අපි ගුණ කරන්න ගන්න පළවෙනි මෙට්‍රික් එකේ රෝස් ගානයි පළවෙනි මෙට්‍රික් එකේ රෝස් ගානයි දෙවෙනි මෙට්‍රික් එකේ කොලම් ගානයි තමයි අන්තිම උත්තරේට එන්නේ. දැන් අපි බලමු මේක ඇවිල්ලාද කියලා. මේකේ දැන් A කියන එකේ රෝස් කීයක් තියෙනවද? මේ 1යි 2යි. රෝස් දෙකක් තියෙනවා. මේකේ රෝස් කීයක් ඇවිල්ලා තියෙනවද? 1යි 2යි. ඊට පස්සේ දෙවෙනි එකේ කොලම් ගාන ගානට කොලම් 1යි B වල තියෙන්නේ. එතකොට මේකේ කොලම් 1යි තියෙන්නේ. එතකොට අපිට හිතා ගන්න පුළුවන් අපි මේ හදලා අරගෙන තියෙන උත්තරේ හරි කියලා. උදාහරණයක් බලමු. මෙහෙම එකක්. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. හරි. එතකොට මේක අපි හදාගෙන යන් මුලින්ම බලන්නේ මේ රෝ එක වැඩි වෙන්නේ මේ කොලම් එකත් එක්ක. ඊට පස්සේ යනවා මෙහෙමයි මේක ගන්නකොට මේ පළවෙනි රෝ එක තියෙනවනේ. මේ පළවෙනි රෝ එක මේ හැම කොලම් එකක් එක්කම වැඩි වෙලා තමයි යන්නේ. ඒ කියන්නේ මේකෙන් වැඩි වෙනවා. ඊට පස්සේ ඒක සංඛ්‍යාව මෙතනට දානවා. ඊට පස්සේ ආයේ සංඛ්‍යාව මේකෙන් වැඩි වෙනවා. ඊට පස්සේ මෙතනට දානවා. ඒ විදිහට මේක මේ තුනෙන්ම වැඩි වෙලා ඉවරුනාට පස්සේ තමයි පල්ලෙහාට එන්නේ. අපි ඒක හදලා බලමු. එතකොට මේකේ මුලින්ම තියෙනවා 1. එතකොට 1 කීයෙන්ද වැඩි වෙන්නේ? මේ පළවෙනි කොලම් එකේ තියෙනවා 1. එතකොට අපි දාමු 1කින් වැඩි වුණාම 1 පාරක් 1 1. හරි. පස්සේ අපි දානවා එකතු කිරීම. පස්සේ 2 තියෙනවා. 2 කීයෙන්ද වැඩි කරන්නේ? පල්ලෙහා 2 වැඩි වෙනවා 1. දෙවරක් 1 2යි. හරි. ඒ පාර්ට් එක ඉවරයි. මේ කොලම් එකත් එක්ක වෙච්ච ගනුදෙනු ඉවරයි. ඊට පස්සේ යන් දෙවෙනි කොලම් එකට. දෙවෙනි කොලම් එකට යනකොට හිස් තැනක් තියලා යන්නේ. එතකොට ගන්නවා ආයේ 1 වැඩි වෙනවා කීයෙන්ද? බිඳුවේ. 1 පාරක් බිඳුවයි. බිඳුවට එකතු වෙනවා. ඊපස්සේ තුන 2. 2 වැඩි වෙනවා මේකේ 5. දෙවරක් 5 10යි. හරි. ඊට පස්සේ ඒ කොලම් එකත් ඉවරයි. ඊට පස්සේ අපි යනවා තුන්වෙනි කොලම් එකට. එතකොට මෙතන ආයේ 1 වැඩි වෙනවා කීයෙන්ද? 1. 1 පාරක් 1 1යි. එකතු වෙනවා 2 ආයි වැඩි වෙනවා 7. දෙවරක් 7 14යි. හරි. පස්සේ එනවා අපි දෙවෙනි රෝ එකට. ඒකේ මුලින්ම තියෙනවා 1 වැඩි වෙනවා කීයෙන්ද? 1. 1 පාරක් 1 1යි. එකතු කරනවා. පස්සේ තියෙන්නේ 4. 4 වැඩි වෙනවා පල්ලෙහා 1කින්. 4 වරක් 1 4යි. ඒ කොලම් එක හරි. ඊට පස්සේ ආයෙ එනවා 1 පාරක් බිඳුවයි එකතු කරනවා 4 වරක් 5 20යි. හරි. ඊට පස්සේ ඒ කොලම් එකත් ඉවරයි. ඊට පස්සේ යනවා ඊළඟ එකට 1 පාරක් 1 1යි එකතු කරනවා 4 වරක් 7 28යි. හරි. අපි දැන් මේ විදිහට ලියාගත්තා. දැන් තියෙන්නේ මේක සුළු කරගෙන පහළට යන්න. බලමු. 1යි 2යි එකතු වෙනවා 3යි, බිඳුවයි 10යි 10යි, 1යි 14යි 15යි, 1යි 4යි 5යි, බිඳුවයි 20යි 20යි, 1යි 28යි 29යි. මේක තමයි අපේ අවසාන උත්තරය. අපි බලමු උත්තරේ හරියද කියලා. මම කිව්වා මේකේ රෝස් ගානයි මේකේ කොලම් ගානයි එන්න ඕනේ කියලා. මේකේ රෝස් 2යි මේකෙත් රෝස් 2යි මේකේ කොලම් 3යි මේකෙත් කොලම් 3යි. මේක තමයි අපේ අවසාන උත්තරේ.